ඔයාලට අපි ඇක්සස් දුන්නට පස්සේ ඉස්සෙල්ලාම ඔයාලා ලොග් වෙන්න ඕනේ මේ adobe.com එකට. ඔයාලා වෙබ් බ්‍රවුසර් එකට ගිහලා, ඒ කියන්නේ අපි ඇක්සස් දීපු Google ප්‍රොෆයිල් එකට හරි එතන ඊමේල් එකක් දීලා තියෙනවා නම් ඒ ඊමේල් එක ලොග් වෙලා තියෙන වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා adobe.com කියලා සර්ච් කරන්න. ඒ ගියාට පස්සේ මෙන්න මේ වගේ වින්ඩෝ එකක් එනවා. ඒක ක්ලෝස් කරන්න. මෙතන South Asia කියන එක දෙන්න එපා. ඒක ක්ලෝස් කරන්න. ඒ ක්ලෝස් කරාම දකුණු පැත්තේ උඩ තියෙනවා sign in කියලා. ඒ sign in කියන එකට යන්න. එතකොට ඔයාලා Google account එකක් නම් අපිට එවලා තියෙන, ඒ කියන්නේ Gmail address එකක් නම් එවලා තියෙන. මෙතන කෙලිම ඔයාලට continue with Google දෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන email address එකක් නම් දීලා තියෙනවා. ඔයාලා මෙතන email address එක type කරලා continue දෙන්න පුළුවන්. එතකොට මම මෙතන continue with Google දෙනවා. ඔයා අපිට එවලා තියෙන මේල් එකේ ඊට කලින් Adobe account එකක් හදලා නැත්නම් ඔයා මෙතන create an account ගිහිල්ලා මම පෙන්නන්නම්. මෙතන create an account ගිහිල්ලා මෙතන ඔයාගේ email address එකයි මෙතන අලුතෙන් දාන password එකයි දාලා continue කරන්න ඕනේ. එතකොට ඔයාට එනවා first name එක last name එක birthday එක දාන්න. ඒ ටික දාලා continue කරන්න. ඒ ඇවිල්ලා account එකක් හදලා නැත්නම් එහෙම නැත්නම් already ඒ email එකට account එකක් තියෙනවා නම් මෙතන කෙලින්ම sign in ගිහිල්ලා මෙතන continue with Google දෙන්න පුළුවන්. ඒක Google account එකක් නම්. ඊට පස්සේ මෙතනින් ඔයාලගේ mail එක select කරන්න. ඒක select කරාම මෙන්න මේ වගේ පෙන්නනවා. welcome to කියලා මෙතන team එක පෙන්නනවා. ඒ කියන්නේ අපි ඔයාලට mention කරලා තියෙන team එක පෙන්නනවා. එතන මෙන්න මේ යට තියෙනවා join team කියලා. එතන join team කියන එක click කරන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ window එකක් આવොත් මෙතන keep in my personal cloud storage කියන එක click කරලා ඔතන continue දෙන්න. ඒ ක්ලික් කරාට පස්සේ ඔයා මොකද්ද සිලෙක්ට් කරන්න කියලා අහනවා. මෙතනින් ටීම් එක. මෙතන ඔයාලගේ සමහර විට අපේ ටීම් එකයි පර්සනල් ප්‍රොෆයිල් කියන එකයි විතරක් පෙන්නයි. එහෙම නැත්නම් ඊට කලින් කාගෙන් හරි මේ Adobe buy කරලා තියෙනවා නම් මෙතන මේ ඒ ටීම්ස් ටික පෙන්නයි. එතකොට අපි මෙන්ෂන් කරලා තියෙන ටීම් එක මෙතන සිලෙක්ට් කරන්න. ඒක සිලෙක්ට් කරාට පස්සේ මෙන්න මේ වගේ Creative Cloud එකේ home page එකට එනවා. ඊට පස්සේ මෙතන Creative Cloud එකට ආවට පස්සේ ඔයාලට මෙතන apps වලට ගියාම මෙන්න මෙතන යට පෙන්නනවා Creative Cloud එක download කරගන්න කියලා. එහෙම නැත්නම් මෙන්න මෙතන profile icon එක click කරාම මෙතනින් පුළුවන් install Creative Cloud desktop කියන එක click කරලා Creative Cloud එක download කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන download now දීලා Creative Cloud එක download කරගන්න. මගේ already install කරලා තියෙන්නේ. ඒක නිසා මම install කරන්න යන්නේ. මේ වගේ ඔයාලට Creative Cloud එක මේ වගේ පොඩි software එකක් තියෙන්නේ. මේක Mac එකක වුණත් Windows එකක වුණත් same steps ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ මේක install කරන්න. install කරද්දී ආයෙත් ඔයාගෙන් අර වගේ login එක අහනවා. එතකොට එතනත් ඔයා Google account එකක් නම් දීලා තියෙන්නේ. එතන continue with Google කියන එක දෙන්න. ඊට පස්සේ දීලා අර අපි mention කරලා තියෙන team එක select කරන්න. ඒ team එක select කරාට පස්සේ මෙන්න මේ වගේ මේ login එක අහනවා. මෙතන continue with Google දුන්නාම මෙතන අපිට මේල් එක සිලෙක්ට් කරලා ඊට පස්සේ ටීම් එක සිලෙක්ට් කරන්න තියෙන්නේ. එතකොට අපි අර මෙන්ෂන් කරලා තියෙන ටීම් එක මෙතන සිලෙක්ට් කරන්න. මේක ලොග් වුණාට පස්සේ මෙතන පෙන්වන apps කියලා. ඒ apps වලට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ install කියන බටන් එක click කරලා download කරලා install කරගන්න. ඒ කියන්නේ install ලැබුවාම ඔටෝම download වෙලා install වෙනවා. එතකොට already ඔයා download කරලා තියෙනවා මෙතන open කියලා පෙන්නනවා. මේ පැත්තේ updates ටික පෙන්නනවා. ඔයාගේ මෙතන free trial හරි buy now කියලා හරි තියෙනවා නම් එහෙම වුණා නම් හරියට team එක select වෙලා නැහැ. එහෙම වුණොත් එහෙම ඔයා මෙතන click කරලා මෙතන sign out දීලා ආයෙත් login වෙලා team එක select කරන්න. select කරලා මෙතන apps වලට ආවහම මේ install හරි already download කරලා තියෙනවා නම් open කියලා පෙන්නයි. එතකොට ඔයාලට old version එකක් download කරගන්න ඕන නම් මෙතන three dot menu එකට ගිහලා other versions වලට ගිහලා ඔයාලට මෙතන ඔයාලට පරණ version එකක් select කරලා download කරගන්න පුළුවන්.